දුනාට පස්සේ රජතුමා දේවියට දෙනවා වරයක්. තමන් කැමතිම දෙයක් ඉල්ලන්න. මට පුළුවන් ආකාරයට මම එය සපයන්න. දේවිය හරීම කපටි. ඒ නිසා දේවිය කියනවා මට දැන් එපා ඒ වරය. මං අවශ්‍ය වෙලාවෙදී ඉල්ලුවාම පස්සේ ඔබ වහන්සේ මට ඒ වරය ලබා දෙන්න. මට දැන් එපා. එහෙම කියලා මේ සූර්ය කුමාරයෝ ඇති දැඩි වෙලා ලොකු මහත් වෙලා ඕගොල්ලන්ටත් වඩා ලොකු වුණාට පස්සේ මේ ඇත්ති කියනව රජතුමාට මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද බලමු දැන් මේ කතාව. බිසව රජතුමා හමුව ඉදිරියේ මේ ලෙසින් සතුටින් කියයි මගේ පුතු හට නේද හිමියනි රජකමෙහි උරුමය ලැබෙයි. රජතුමා නොසතුටුව දේවිට මෙලෙස සැර පරුසව බණී මගේ වැඩිමල් කුමරු හට මම රාජ පදවිය දෙනු ලබයි.